අධිවේගී පාරෙන් වැලිපැන්නෙන් එළියට දාලා මේ දර්ගා නගරේ මේ නම්බර වෙනස් කරන්න ඕන මගේ කල්පනාවේ හැටියට නම් මේකයි මේ එක එකාට මේක මේ తాවකාලිකව අර මදුමාදව මතක් කළා වගේ අපේ මනුස්සකමට ලැබෙන සැලකිල්ල තරම මේ මම දැක්ක හරියට නන්දි කඩාල් කලපුවා වගේ විශේෂ කාර්ය බලකායෙන් දාලා පොලිසිය වලින් දාලා මොකද මේ අපි කියනවා මේ රටේ තාම තියෙන්නේ සිංහල පොලිසියක් තාම තියෙන්නේ සිංහල හමුදාවක් අදින් පස්සේ එක මරක්කලෙක් හරි වෙනත් මොන පරෙක් හරි එක සිංහලයෙකුට අවමතරමින් සිවුරකට නෙමෙයි එක සිංහලයෙකුට අත තිබ්බොත් මේ හැම එකාලගේම අවසානය බව අපි ඒක කියන්න ඕනි මේ රටේ බලව් හැම එකාලටම නායකයෝ ඉන්නවා මරක්කලයන්ට නායකයෝ ඉන්නවා දෙමළට නායකයෝ ඉන්නවා බලව් අපට සිංහලයන්ට නායකයෙක් නෑ ඒ සිංහලයන්ට නායකයෙක් අපි හොයන්න ඕනි සිංහලයන්ට නායකයෙක් අරේ ඉන්න දියවඩනින කියලා එකෙක් ඌ බෞද්ධයාගේ නායකයලු කවදාකවත් බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් බෞද්ධ නායකයෝ කියන්නේ උන් පෙනේ නැති අවාසනාවන්ත යුගයක් සිංහලකම වෙනුවෙන් බොරුවට වේදිකාවල දේශපාලන අවස්ථාවලදී දේශපාලන වේදිකාවලදී කැමර දෙන අපේම ඇතම් සක්කිලි හැමතිලා අපි ජාතිවාදීලු අපි වර්ගවාදීලු අපි ආගම්වාදීලු ඔව් අපි ජාතිවාදී ඔව් අපි ආගම්වාදී මේ මොට්ටයන්ට කියන්න තියෙන්නේ මේක සිදුවීමක් පමණක් නෙමෙයි සිද්ධි ගණනාවක සිද්ධි පෙළක එක සිදුවීමක් පමණයි මේ දැන් හරියටම සති තුනකට එහා පැත්තේදී මෙතන අද ඒ කාන්තාවට පිළිසරණ වෙන්න ගිය හාමුදුරුවෝ අද උසාවිය අරගෙන යන ඔන්න මේ රටේ වල් වැදුණු සුද්ධ හදපු කළු සුද්ධ වඩන මේ වලත්ත නීතියේ ස්වභාවය ඕකයි ඒක සිද්ධියක් ඒ වෙනකොටත් ඒ පළාතේ ඉන්න ඇතැම් දේශපාලන නායකයෝ කියන වලත්ත රොත්ත එකතු වෙලා මුන් ඔක්කොම සාකච්ඡා කරනවා හාපුව මේකපත් වෙලා ගියොත් ජාතිවාදී යකෝ දැන් මේක හරි ප්‍රශ්නයක් දැන් අලුත්ගම නගරේදී රෙදිසාප්පුවට ආපු පොඩි එකෙක්ගේ ජුණ්ඩ මිරිකලා මතකයිනේ යකෝ ඒකට නීතිය ක්‍රියාත්මක කරන්නේ ඇයි ජාතිවාදය විසිනු මේ ජුණ්ඩ මිරිකලගේ ජාතිවාදය දැන් තියෙන ප්‍රශ්නේ තමයි පොලිසියත් දේශපාලන බද්දොට්ටොත් මුන්ගේ ඔළුවේ තියෙනවා මොකද්ද බීතියක් මවාගෙන මේ ඔක්කොම ලෑස්ති වෙන්නේ මේ ඔක්කොම බයිනෙත්තු මේ ඔක්කොම රබර් රුණ්ඩ ඔක්කොම කෙලින් කරන් තියන් ඉන්නේ අපිට කරවන්න ඒක වැරදි ආයි එක මේ රටේ පොලිසිය මතක තියාගන්න ඕනි මේ හැඩෑව මොකද්ද කියලා අලුත්ගම විතරක් නෙමෙයි කුරුණෑගල විතරක් නෙමෙයි ඊයේ පෙරේදා බදුල්ලේදී දැන් සිද්ධි ගණනාවක් වුණා අපි අහනවා මේ රටේ ආරක්ෂකංශ වලින් මේ රටේ සිංහලයෝ සහ හාමුදුරුවරු එක පහරදීමක් කළා තියනවද කියලා ඒක බැරිකමකට නෙමෙයි අපි ඉන්නේ බැරිකමකට නෙමෙයි ඉන්නේ ඒ නිසා අපි ආදරෙන් කියනවා දැන් අපි බලව සංවිධානය වෙන්න ඕන කාලේ දැන් රස්තියාදු ගැහුවා ඇති දැන් එකට එකතු වෙලා
වාගේ වෙලා අද දවසේ අපේ යුතුයකම කරන්න අදිෂ්ඨාන කරගත්තේ නැත්තම් අපේ නූපන් සිංහල පරම්පරාව අනාගතයේ දවසක අපිට හෙන ඉල්ලනවාමයි ඒ සාපයට යටත් නොවි බලාපියව් අපේ අතීත මුතුන් මිත්තෝ ලේ කඳුළු දාඩිය ජීවිත පූජා කළා මේ පොළොව වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ දන් දීලා මේ ප්‍රේණි උරුමයන් ආරක්ෂා කරගත්තේ අපි වෙනුවෙන් අද ඒ උරුමය කොල්ල කන්න සතර අතින් පෞකාර බලවේග කොට නැගිලා ඉවරයි අපි සංවිධානයක් හැටියට පෞගිය කාලෙ දිගින් දිගටම ඒක මේ පොඩි තැන් වලට නෙමෙයි